මොනවාද කල්පනා කරන්නේ? හැමදේම එපා වෙලා තින්නේ. එන්නකෝ මගෙත් එක්ක. අපි යමු පොඩි ගමනක්. ඔයාලා මොනවද ජීවිතය ගැන හිතන්නේ? ජීවිතය කියලා කියන්නේ ඔය රෝස මල් ටික දැක්කම නම් මට ජීවිතය අමතක වුණා. එහෙම තමයි. හැම මොහොතකම බිසී මිනිස්සෙක් වෙන එක නෙවෙයි ජීවිතේ. ඔන්න ඔය වගේ ලස්සන මොහොතවල් ලස්සනට විඳින්න පුළුවන් නම් ඒකට තමයි ජීවත් වෙනවා කියන්නේ. ඔය තියෙන්නේ පොඩි බඩේරිඟ වගාවක්. තාම පැලනම් පුංචි. මේ කාලේ ඉතින් මෙහෙට හොඳට ඉරේලිය වැටෙන්නේ. ඒ නිසා ගොඩාක් අය මේ දවස්වල වගා කරනවා. හරියටම ඍතු 4 බෙදෙන රටක ජීවත් වෙන්න ආසාවෙන් හිටියට අපි පිටින් දකින්නේ ලස්සන ඇතුලේ හරිම දුෂ්කර කටුක අත්දැකීම් ටිකකුත් තියෙනවා කියලා මට දැනුනේ මම මෙහෙට ආවට පස්සේ. වින්ටර් එකේදී තමයි ඒක මට හොඳටම තේරුනේ. මොකද මෙහෙම සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එළියට එන්න නම් හිතන්නවත් බෑ. අනිවාර්යයෙන්ම වින්ටර් ජැකට් එකක් දාගෙන තමයි එළියට එන්න ඕනේ. ඒ ආවත් මෙහෙම ගොඩක් වෙලා එළිය ඇවිද ඉන්න නම් බෑ. එහෙම වුණොත් අපි ඉක්මනටම අසනීප වෙනවා. හිම වැටෙනකන් ආසාවෙන් බලාගෙන හිටියට වින්ටර් එක ඉවර වෙන්න කිට්ටු වෙද්දී නම් මම හිටියේ හොඳ රස්නෙට ඉර එළිය වැටෙන දවසක් එන්නේ කවද්දෝ කියලා හිත. මට එහෙම දවසක නිවාඩුවක් ලැබුණු ගමන් මම කරන්නේ ඔන්න ඔහම එළියට බහලා ඇවිදින එක. ඒක ඉතින් මගේ ශරීර සෞඛ්‍යයටත් හොඳයිනේ. ඔතන තියෙනවා ලස්සන ඇලක්. බලන්නකෝ. පේනවනේ. වැටේ එල්ලිලා එබීගෙන බලාගෙන ඉන්නවා. හරියට පොඩි ළමයෙක් වගේ. අපි කොයි තරම් වයසට ගියත් අපේ හිත ඇතුලේ පුංචි ළමයෙක් ජීවත් වෙනවලුනේ. හැමතිස්සෙම ලෝකෙ පෙරලන්න යන්නේ නැතුව ඒ පුංචි ළමයාට ජීවත් වෙන්න අවස්ථාවක් අපි හදලා දෙන්න ඕනි. සරලවම කියනවා නම් තමන්ට තමන් වෙන්න වෙලාවක් අපි ජීවිතේ වෙන් කර ගන්නම ඕනි. එහෙම නේද? ඔන්න ඔයත් එක්ක කතා කරම මම එන්න ඕනි තැනට නම් ආවා. මේක ලස්සන කොෆි ෂොප් එකක්. මගේ ගෙදර ඉඳලා පයින් යන්න පුළුවන් දුරකින් තියෙන නිසා මම නම් නිතරම වගේ මෙතෙන්ට එනවා. මේකේ ඇතුලේ තියෙන්නේ හරියම කාම් වයිබ් එකක්. අපි අතරට ගිහිල්ලාම බලමුකෝ. 드시고 가는 거예요? 아니면 포장이요? පේනවනේ. රසම රස කෑම ජාති නම් ගොඩාක් තියෙනවා. කොච්චර කෑම ජාති තිබුණත් මම මෙතෙන්ට ආවොත් අනිවාර්යයෙන්ම කන කෑම එකක් තියෙනවා. අදත් ඉතින් සුපුරුදු විදියට මම ඉල්ලුවේ ඒ කෑම එකම තමයි. හදන්න පොඩි වෙලාවක් යනවා කියලා කිව්ව නිසා මං ඉතින් හොඳ තැනක් බලලා වාඩි වුණා. ඔන්න මගේ කෑම එක නම් හම්බුණා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මම ගත්තේ රසම රස චීස් ටෝස්ට් එකකුයි මැංගෝ ස්මූති එකකුයි. මේකේ චීස් නම් මදි නොකියන්න දාලා තියෙනවා. ඇත්තටම හරිම රසයි. මට නම් මේක කම්ෆර්ට් මීල් එකක්.
හෙමින් රස විඳින්න ඕනේ රසම රස කෑම එකක්. මේක කලබලයට නම් කාලේ ඉවර කරන්න බෑ. අපි හැමෝටම වගේ ජීවිතේ මතක් කළත් බඩට කලින් හිත පිරෙන රසම රස කෑම එකක් තියෙනවනේ. මේ මොන කෑම එකටත් වඩා මට නම් රසම මගේ අම්මගේ අතින් හදන කෑම. ඒත් මෙහෙට ආවයින් පස්සේ මට මගේ පවුලේ අය යාළුවොත් එක්ක තියෙන රස මතක ගොඩාක් මිස් වුණා. කෑම ටික නම් කාලා ඉවරයි. දැන් ඉතින් ආපහු ගෙදර බලා පිටත් වෙන්න තමයි තියෙන්නේ. බලන්නකෝ හොඳට ඉරේලිය වැටලා තියෙනව නේද? ඒත් ඇත්තටම දැන් වෙලාව රෑ 7ටත් කිට්ටුයි. මෙහෙ එහෙම තමයි. මේ කාලෙට රෑ වෙනවා කියන එක දැනෙන්නේවත් නැහැ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට පුංචිම හරි සතුටක් සැහැල්ලුවක් හිතට දැනෙන්න ඇති කියලා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මං ඉක්මනින්ම ආපහු එනකන් ඔයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. බයි.